වෙලාව පාන්දර 1ට විතර ඇති. තද නින්දක හිටපු සහන් ගැස්සිලා අවදි වුණේ පපුව දිහාවෙන් ඇඳුණු වේදනාවකට. ජනේලෙ තායි ගාලා ඇරලා හීතල හුලඟක් කාමරේ දිහාවට එනවා. ඇඳෙන් බහින්න හදද්දිම සහන් ගැස්සිලා ගියේ ඇඳුවට වාඩි වෙලා හිටපු ඒ තරුණියව දැකලා. කවිෂ ඔයා? කවිෂ කියන්නේ සහන්ගේ ආදරවන්තේ. රෑ දෙකට හරි චාමේ තමන්ගේ කාමරේට ආපු කවිෂව දැකලා සහන් පුදුම වුණා. කවිෂ ඔයා කොහොමද මෙහෙට ආවේ? ඔයා කාත් එක්කද ආවේ? මේ මාරේ කෝ අම්මලත් එක්කමද ආවේ? සහන්ගෙන් ප්‍රශ්න වැළයි. කවිෂ මේ හැම දෙයකටම hina වුණා විතරයි. පිස්සු කෙල්ල ඉන්නකොම් පල්ලෙහාට ගිහලා බලන්න කාත් එක්කද මේ ආවේ කියලා. එහෙම කියලා සහන් යන්න හදනකොටම ඔහොම ඉන්න කවිෂ කතා කළා. මං ආවේ ඔයාව එක්කන් යන්න සහන්. ඔයා දැන් මාත් එක්ක යන්න ඕනේ. මොනවාද කවිෂ මේ කියන්නේ? මේ මහරෑ අපි කොහේ යන්නද? හරි අපි දෙන්න හිට උදේම යමුකෝ. හොඳද? නෑ සහන්. මම මේ දැම්ම ඔයාව එක්කගෙන යනවා. මොනවාද ළමයෝ මේ කියන්නේ? කවිෂ ඔයාට හරිම අමුතුයි. මොකද මේ මොන සුදු මෙරි වෙලානේ? ඇස් දෙකත් එක්ක රතු වෙලා. මොකද උනේ? මට ඇත්ත කියන්න. මොකක් කරේ ප්‍රශ්නයක්ද? අපි දෙන්න අතරට කවුරුවත් එනවට මං කැමති නෑ සහන්. එහෙම වුණොත් මං ඔයාව මගේ ළඟට ගන්නවා. එහෙම නැත්තම් අපේ අතරට කවුරු ආවත් මං එයාව අයින් කරනවා. එන්න සහන් මාත් එක්ක යමු. එහෙම කියලා කවිෂ සහන්ගේ අතින් ඇල්ලුවා. ඒ අත අයිස් කැටයක් වගේ සීතල වෙලා. පුතා සහන් දොර දිහාවට හැරෙනවත් එක්කම ඇතුළට ආවේ සහන්ගේ අම්මා. පුතා මොකද මේ? ඔයා තාම නිදි නැද්ද? අම්මා කවිෂ මේ ඔයා තාම කවිෂ මතක් කරනවද දරුවෝ? කවිෂ මැරිලා දැන් අවුරුදු 2ක් වෙනව නේද? ඒ හැමදේම වෙලා ඉවරයි දරුවෝ. ඔයා දැන් සංජනාව කසාද බඳින්න ලෑස්ති වෙන්න. හැමදේම අමතක කරන්න පුතේ. එහෙම කියද්දී සහන් පියවසියට ආවේ. මීට අවුරුදු 2කට කලින් හදිසි අනතුරකින් කවිෂ මැරුණා. එතකොට දැන් ටිකකට කලින් වුණ සිද්ධිය සහන්නේ දැකේ කවුද? නෑ කවිෂ දැන් ආවනේ. මාත් එක්ක කතා කරා. මගේ අතින් අල්ලගෙන මට එයාගේ ළඟට එන්න කතා කළා. එතකොටයි දැක්කේ සහන්ගේ අතේ ඇඟිලි පාරවල් 4ක්. එහෙමවත් නෙමේ සහන්ගේ පපුව පෝසේ පහුරු ගාලා වගේ හොරලා තිබ්බා. පුතා මොකද මේ වෙලා තියෙන්නේ? සාලිවලාගේ ෆොටෝ එකක් බඳුනා. ඒ සද්දෙටයි මම හැරියේ. බය වෙලා මම ඔයාව හොයාගෙන ආවේ. ඒත් එක්කම සහන්ගේ ෆෝන් එක රින් වුණා. ඒ කෝල් එක සංජනාලයි ගෙදරින්. ඇමතුමට සම්බන්ධ වුණ සහන්ගේ මූණ මොහොතකින් වෙනස් වුණා. ඒ පුතා කතා කරන්න. මොකද වෙලා තියෙන්නේ? අම්මා සංජන ඇක්සිඩන්ට් වෙලා. එයාට හොඳටම අමාරුයි අම්මා.
අතට හවුන ෂර්ට් එකක් දාගෙන සහන් ඒ මොහොතම ගියේ හොස්පිටල් එකට. සංජනාගේ ඔළුව ගොඩක් ඩැමේජ් වෙලා. සිහියක් නැතුව ඇඳුමට වෙලා මැෂින් එකක උදව්වෙන් සංජනා අමාරුවෙන් හුස්ම අදිනවා. ඇස් දෙකේ කඳුළු පුරවගෙන සහන් සංජනා දිහා බලාගෙනම කල්පනාවකට වැටුණා. කවේෂ නැති වෙච්ච දවසේ ඉඳන් සහන් ජීවත් වුණේ මලමිනියක් ගන්නට. සහන්ගේ මේ හැසිරීම ගැන සහන්ගේ දෙමව්පියන්ට මහා බයක් දැනුණා. ඒ නිසාම සහන්ගේ පියාගේ මිතුරෙක්ගේ දිනියක් වූ සංජනාව සහන්ට යෝජනා කළා. සංජනා සහන්ව ගොඩාක් හොඳට තේරුම් ගත්තා. සංජනා මුණ ගැනූ දවසේ ඉඳන්ම කවීෂ ගැන තිබ්බ වේදනාව සහන්ගේ හිතෙන් ටික ටික මැකිලා ගියා. සහන් ආයෙමත් පරණ විදියටම ජීවත් වෙන්න ගත්තා. අතීත සිතුවීම් සියල්ල එක පෙළට ආවර්ජනය කරමින් ඉන්න සහන්ගේ මනස එකවර නතර වුණේ අපේ අතරට කවුරු ආවත් මං එයාව අයින් කරනවා.